හලෝ මම හිතනවා හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ A-level results ආව නිසා A-level වලින් පස්සේ මොකක්ද කරන්න කියන එක ගැන ideas කිහිපයක් share කරගන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Keep watching guys. ඉතින් A-level results ළඟදීම ආව නිසා සමහර කෙනෙක් තමන් බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක හම්බෙලා ගොඩක් සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එකට වඩා අඩු රිසල්ට් එකක් ඇවිල්ලා ටිකක් දුකින් ඉන්නවා වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙච්ච විදිහේ නැති රිසල්ට් එකක් ඇවිල්ලා සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ වෙලාවේ මොන තත්ත්වයක හිටියත් වැදගත් වෙන්නේ ඔය ඉස්සරහට කරන්නේ මොකක්ද කියන එක. ඉතින් ෆ්‍රෙෂ් අයි එකෙන් විභාගයට මුහුණ දෙපු නෑ කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔගොල්ලෝ මේ වෙනකොටත් තීරණය කරලා තියෙනවා නම් මම දෙවෙනි පාර විභාගය කරනවා කියලා. ඒකට තව කෙටි කාලයක් තියෙන නිසා හොඳම දේ තමයි හොඳටම වැඩේට ફોකස් කරලා නැවත පාස් පේපර්ස් ටික බලලා අතපසු වෙච්ච මගහැරිච්ච තියරි කොටස් ටික එකතු කරගෙන ඒ නෝට්ස් ටික පිළිවෙලට හදාගෙන ඒ දේවල් වලට හොඳින්ම අවධානය යොමු කරලා නැවත නැවත ඒ දේවල් පාඩම් කරලා තමන්ගේ දැනුම තහවුරු කරගන්න එක. ඉතින් දෙවෙනි පාරට විභාගයට මුහුණ දීපු නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයා මේ වෙනකොටත් තීරණය කරලා තියෙනවා නම් තුන්වෙනි පාර විභාගය ලියනවා කියලා. ඉතින් හොඳම දේ තමයි පළවෙනි පාර සහ දෙවෙනි පාර ඔයාට මගහැරිච්ච තියරි කොටස්, එතකොට ඔයාට ගොඩක් අමාරුයි කියලා හිතන තියරි කොටස් වලට නෝට්ස් ලෑස්ති කරගෙන ඒවා හොඳට පාඩම් කරලා ඒ වගේ අහලා තියෙන පාස් පේපර්ස් මොනවද කියලා ඒවට විශේෂ අවධානයක් යොමු කරලා ඒ දේවල් කරගන්න එක. එතකොට පළවෙනි පාර විභාගය කරපු කෙනෙක් වුණත් දෙවෙනි පාර විභාගය කරපු කෙනෙක් වුණත් හොඳට මතක තියාගන්න ඕගොල්ලන් සබ්ජෙක්ට් තුනටම එකම අවධානයක් යොමු කරන්න ඕනේ. අපි හිතමු කෙනෙක් කෙමිස්ට්‍රි වලට හොඳ රිසල්ට් එකක් තියෙනවා. හැබැයි බයෝ වලට හරි ෆිසික්ස් වලට හරි අඩු රිසල්ට් එකක් තියෙනවා කියලා. එයා ගොඩක් කාලය අරගෙන බයෝ සහ ෆිසික්ස් කරොත් එයාට ඊළඟ පාර සමහරවිට කෙමිස්ට්‍රි රිසල්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි සබ්ජෙක්ට් තුනම එක හා සමානව පාඩම් කරන එක. අනෙක් කාරණේ තමයි කාල කළමනාකරණය කියන එක. ඔයාට අමාරු කොටස් වලට වැඩි කාලයක් යොමු කරන්න. ඔයාට පුළුවන් ඔයාට මේ වෙනකොටත් මේක මට තහවුරුයි කියලා හිතන කොටස් තියෙනවනේ. ඒ කොටස් ප්‍රැක්ටිස් කරගන්න සතියකට එකපාරක් වගේ දාගන්න. අමාරු දේවල් වලට වැඩි කාලයක් දීලා ඔයාට පුළුවන් ඔයා දක්ෂ දේ ඔයා හැබැයි අමතක කරන්නේ නැතුව ඒ දේත් නිතරම මතකේ අලුත් කරගෙන ඉස්සරහට යන්න. එතකොට ප්ලෑන් එකක් හදාගන්නකොට ගොඩාක් මහන්සි වෙලා නිදාගන්නේ නැතුව ඒ විදිහට වැඩ කරන්න යන්න එපා. දවසකට අඩුම ගානේ පැය 6ක්වත් නිදාගන්න. ඉතින් ඔයා කීවෙනි පාරට මුහුණ දෙන කෙනෙක් වුණත් විභාගයට පාස් පේපර්ස් කරන එක ඉතාමත් වැදගත්. එතකොට ඉස්කෝලේ වලින් වාර විභාග තියෙනවා. ඕගලන්ට ඒවට සහභාගී වෙන්න පුළුවන්. හැම වෙලාවෙම තමන් කොයි මට්ටමේද ඉන්න කියන එක දැනගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි මොන මට්ටමේද ඉන්නේ, අපේ ලකුණු කොයි විදිහටද තියෙන්නේ කියන එක දැනගන්න අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පාස් පේපර්ස් හරි තව තියෙන පේපර්ස් කරන එක. ඕගලන්ට ක්ලාසස් වලින් දෙන පේපර්ස් හරි ඉස්කෝලෙන් දෙන පේපර්ස් හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන් මුලින්ම ඕගොල්ලන් පාඩම් කරලා පොත් ටික අයින් කරලා කාලය අරගෙන ඒ පේපර් වලට උත්තර ලියන්න. පස්සේ ඕගොල්ලන්ටම පුළුවන් මාකි ස්කීම් එකත් එක්ක බලන්න මම දැන් කොයි මට්ටමකද ඉන්නේ කියන එක. ඉතින් මේක ඉතාමත් වැදගත්. ඕගොල්ලෝ කරන එක විභාගයට යන්න කලින්ම ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඕගොල්ලෝ දැන් ඉන්න මට්ටම මොකක්ද කියන එක. එතකොට මේ පේපර් එක බලනකොට ඔයාටම තේරෙනවා මට මේ කොටස් ටික අමාරුයි. මට මේ කොටස් ටික පුළුවන්. එතකොට ඔයාට බැරි ඔයාට අතහැරිච්ච මගහැරිච්ච කොටස් ටිකට වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ දුර්වල තැන් අඳුනගෙන සහ ඔයාට මේ වෙනකොට තියෙන හොඳ දැනුම තේරුම් අරගෙන ඉස්සරහට ලෑස්ති වෙන්න. ඉතින් ඔයා පළවෙනි පාරට විභාගයට මුහුණ දෙන කෙනෙක් නෙවෙයි නම් දෙවෙනි සහ තුන්වෙනි වතාවල් වල විභාගයට මුහුණ දෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගලගේ වටපිටාවේ ඉන්න සමහරක් අය ඔයගලගේ හිත රිදෙන දේවල් කියන්න ඉඩ තියෙනවා. ඒක ස්වභාවිකයි. ඉතින් ඕගොල්ලන් මේ දේවල් වලට වැටෙන්නේ නැතුව, ඒ දේවල් ගැන ගොඩක් හිතන්නේ, කල්පනා කරන්නේ නැතුව ඉස්සරහට එන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඕගොල්ලන් මේ පාර හොඳට විභාගය කරලා හොඳ රිසල්ට් එකක් ආවහම එහෙම කියන අය ආයෙ ඕගොල්ලන්ට ඒ විදිහට කියන්නේ නැහැ.
ඉතින් මේ කාලෙදී ඒ දේවල් මැනේජ් කරගන්න එකත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ දේවල් වලට කාලය යොමු කරන්නේ නැතුව ඔයගලගේ ස්ටඩීස් වලට ફોකස් කරන එක තමයි ඔයගලගේ මනසේ මේ වෙලාවේ තියෙන්න ඕනේ. ඉතින් එහෙම කරලා ඊළඟ පාර අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම ඒ කතා කරේ විභාගය ලියලා ආයෙත් විභාගය ලියන්න ලෑස්ති වෙන නංගිලා මල්ලිලාට. නමුත් දැන් විභාගය කරලා හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා කැම්පස් යන්න බලාපොරොත්තු වෙලා ඉන්න නංගිලා මල්ලිලාට කරන්න තියෙන හොඳම දේ තමයි මුලින්ම ඕගොල්ලන් ගිහිල්ලා කැම්පස් බුක් එක අරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ස්ටඩි කරන්න පුළුවන් ඔයාගේ සෙඩ් ස්කෝර් එකත් එක්ක මම මොන යුනිවර්සිටි එකේ මොන කෝස් එකටද යන්නේ කියන එක. ඉතින් ඒ දේවල් ගැන හොඳ නොලෙජ් එකක් ගන්න ඕගොල්ලන්ට පුළුවන් කලින් අවුරුද්දේ සෙඩ් ස්කෝර් එක බලලා මොන යුනිවර්සිටිස් වලටද මොන කෝසස් වලටද මට යන්න පුළුවන් කියන එක. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ මේ කාලේ ඒකට සූදානම් වෙන එක ඉතාම වැදගත්. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ඉන්න අක්කලා අයියලා නැත්තම් දන්න සීනියර්ස්ලා යුනිවර්සිටිස් වල ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කතා කරලා අයිඩියාස් අරගන්න ඕගොල්ලන්ගේ ෆියුචර් එඩියුකේෂන් එක කොහොමද ඕගොල්ලෝ කරගන්නේ කියන එක. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් යුනිවර්සිටි එකට යන්න කලින් තියෙන කාලෙදී ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි ටික හදාගන්න, තව ඕගොල්ලන්ගේ IT knowledge එක වැඩි කරගන්න, ඒ වගේ දේවල් වලට ඕගොල්ලන්ට ફોකස් කරන්න පුළුවන්. ඉතින් අදත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම thank you. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලස්සන comment එකකුත් පල්ලෙහින් දාන්න. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. Thanks for watching guys and bye.